සර් මම නිට්ටමුවේ ඉඳන් ඉන්නේ. ඒ නිසා කොහොමත් එන්න පැයක් එකමාරක් විතර යනවා. ඒ නිසා මං ගෙදරින් බයික් එකක් ඉල්ලුවා. එයාලත් අරන් දෙනවා කියලා තියෙන්නේ. මේ දවස්වල රටේ වෙන සිද්ධිත් එක්ක ගන්නේ නැතුව ඉන්න එකද හොඳ කියලා අහලා තියෙනවා. ඇත්තම කතාව අම්මටයි තාත්තටයි වඩා මුලේ තියෙන කොල්ලේ. දැක්කද මේ පහුගිය දවසක මෝඩ ජෝඩුවක් ඇඟ දෙකට කැඩිලා. මේ වෙද්දි 2027 පන්තියේ හොඳ රාගන් 2027 පන්තියේ පන්ති පටන් ගත්ත දවසේ දැන් 2027 පන්ති පටන් ගන්න අවුරුදු එකමාරක් නැහැ. මේ වෙද්දි අපේ දරුවෝ 3 දෙනේ මෝටර් බයික් ඇක්සිඩන්ට් වලින් මැරිලා. කුරුණෑගලත් එක දරුවෙක් ඇතුළුව. උදේ මම පැහැදිලිව කියන්නේ ඔයාලා වෙලාව ඉතිරි කර මේ ඔය වයසේදී පුතේ ඔක පදින්න එපා යන්න හේතුව තමයි මොකද්ද? හරි ඔයාලට ඔයාව පාලනය කරගන්න අමාරුයි. හරි ඔය දැන් එක දැන් ඔයා අහලා තියෙනවද අර වයසින් මුහුකුරා යද්දී අර තියෙනවනේ පොඩ්ඩක් සංයමයක් හික්මීමක් එනවා කියලා. ඒක මට නම් තේරෙනවා මංකෝ. අපි ඒ කාලේ පුතේ කවුරු හරි ගහන්න එනවා කවුරු හරි බනින්න එනවා කියලා කිව්ව ගමන් අපිත් ඒකට ෆයර් වෙනවනේ. අය වෙලා අපිත් එහෙම බැනලා ගහලා එහෙම තියෙනවා. හැබැයි පුතේ පසු කාලේ ඉන්නව තේරෙනවා මේ ඔක්කොම කොම්පාට් කියලා. ඒ වගේ ඔයාලගේ වයසේදී පුතේ චූටි දෙයක් ඇති ඔයාලා උත්තේජනය වෙන්නේ. සමහර වෙලාවට ඔයාට පාලන ඔයාලා දකින්න ඇති අර මේ පහුගිය දවසක අර සිද්ධ වෙච්ච මොටර් බයිසිකල් ඇක්සිඩන්ට් එකට කලින් අර ඒකට අදාළ දෙන්නේ පුතේ සාකච්ඡා කරනවා. පොඩි ගේමක් වගේ කෝල් වෙලා මෙහෙම රේස් එකක් යම් කියලා කතාවක් යනවා. වීඩියෝ එකක් ගියා. පුතේ ඔය වෙලාවේදී එතන එක්කෙනෙක් හරි පොඩ්ඩක් ආපස්සට අඩිය තිබ්බනම් ඒ කියන්නේ කමන්නේ මේ අභියෝගයක් බාරගත්තේ නැහැ කියලා ඔක මොනවත් වෙන්නේ නැහැ නේ පුතේ ඇත්ත කතාව. තමන්ගේ වැඩේ පෙන්වන්න නම් එච්චරයිනේ. ඒ ඔයාලගේ වයස හිතෙනවා ඔයාලා පහු කරගෙන වාහනයක් ගියොත් ඔයාලට හිතෙනවා මමත් යන්න ඕනේ ඒක පහු කරලා. ඔය වයසේදී හිතෙනවා පුතේ. හරි කන්ට්‍රෝල් නැහැ ඔයාලට. ඒක තමයි හැටි. දැන් සාමාන්‍යයෙන් ඔයාලා දැකලා තියෙන සාමාන්‍ය හරියනම් බයික් පැද මේ හැපිලා ඇක්සිඩන්ට් වෙන්න ඕනේ මොන වගේ වයසක කට්ටියද? 50 60 ඒ වගේ කට්ටියනේ. දැන් ඒක ෆැක්ට් එකක් නේ ඇත්තම කතාව. හරි. එයාලට සමහර වෙලාවට පුතේ බැලන්ස් නැති වෙන්න පුළුවන් එකපාරට. ඒ ලෙඩ එහෙම තියෙනවනේ බැලන්ස් නැති වෙන ලෙඩ එහෙම. හරි. මේ කොක්ලියා එක එහෙම මේ ප්‍රශ්න නැති වෙලා පුතේ බැලන්ස් එක නැති වෙන්න පුළුවන්. බයිසිකල් එහෙම හැපිලා මැරෙන්න පුළුවන් එහෙම වයසකයි. එහෙමයි ගොඩාක් අඩුවෙන්නේ එහෙම වෙනවනේ. ගොඩාක් මේ පාරේ දෙකට තුනට කැඩිලා පුතේ නැති වෙන්නේ. පොඩි කොල්ලෝනේ තරුණුන්නේ. මේ කතාව කරන්න මෙපා. මේ වැඩේ කරන්න මෙපා. මං කිව්වට කරන්න එපා පුතේ. මේ මම දැක්ක ගිය සතියේ මේ පාරේ A level විභාගෙට ලියන්න ඉන්න අයියා කෙනෙකුත් පුතේ කෑගල්ලේ නැති වෙලා ඉන්නවා. මට පොරේ මූණ මතකයි. මං හිතන්නේ පොරක් පන්ති ආපු කෙනෙක් වෙන්නේ මං දන්නේ නැහැ හරියටම පුතේ ඒක. හරි මට කාගෙන්වත් ඇත්තට මේක අහන්නත් බැරුණා. ඒකට මට කොල්ලගේ මූණ මතකයි. මම හිතන්නේ ඒත් පන්තියේ හිටපු කෙනෙක් වෙන්න ඇති. දැන් මම දැනුවත්ව පුතේ සාමාන්‍යයෙන් මගේ ක්ලාස් ඇවිල්ලා මම දැනුවත්ව නැති වෙච්ච දරුවෝ ප්‍රමාණය මෝටර් බයිසිකල් ඇක්සිඩන්ට් වලින් හරි 15කට වඩා වැඩි. මම කියන්නේ මේ පහුගිය කාලේ පුරාවට. හරි ඒක නිසා කිසිම හේතුවක්වත් මේක කරන්න මෙපා පුතේ. ඔයාගේ මේ ටයිම් එක ඉතිරි කරගන්න මේ යන්න එන්න ගත වෙන පැය ඉතිරි කරගන්න මේ පැයෙන් ප්‍රයෝජනවත් වැඩක් කරන්න ඕන නම් ඒකට හොඳම ක්‍රමය තමයි අර මම ඔයාලට ස්ටඩි ටිප්ස් වල දුන්න කොලේ තියෙන්නේ. අන්නේ කොලේ පාවිච්චි කරන එක පුතේ බස් එකේ යන ගමන්. ඒ කොලේ තියෙන දේවල් ස්මරණය කර යන එක ඒක තමයි පුතේ හොඳම දේ. කිසිම හේතුවක් නිසාවත් උඹලා බයිසිකල් පදින්න එපා පුතේ මේ කාලේ. හරි මම කියනවට ගන්න එකේ නම් උඹලා යකඩ හීනේ එකේ කරෙද්ද හරි කතා කර ඉන්නවට වඩා හරි ගණින් නම් ඊට පස්සේ පුතේ ඕන්න මොකද රෝද හතරක්ම පුළුවන් නම් කොහමද අමාරුයි තමයි. කමන්නේ තව අවුරුදු කීපයක් ටිකක් පරිණත වුණාට පස්සේ උන් ගන්න කමන්නේ නැහැ. හරි ඒක පොඩි කන්ට්‍රෝල් එකක් තියෙනවා. හරි